ඒ ප්‍රකාශනය අසත්‍යයි. සත්‍ය අසත්‍ය කියන එක හැමතිස්සෙම ප්‍රකාශන හා ප්‍රතිබද්ධයි. එහෙම නැතුව සත්‍යයක් වෙනම ලෝකේ තියනවා කියලා සමහර අදහස් කරලා තියෙනවා සමහරව. සාමාන්‍ය පිළිගත් අදහස සත්‍ය හෝ අසත්‍ය වන්නේ යමකගේ ප්‍රකාශනයක්. යමෙක් කියපු දෙයක්. එහෙමනේ අපි කියන්නේ නේ. ඒ කියපු දේ ඇත්ත, ඒ කියපු දේ බොරු, ඒ කියපු දේ අසත්‍ය. සත්‍ය අසත්‍ය යනු ප්‍රකාශනයක් මත යැපෙන එක. හැබැයි ඒ කියපු ප්‍රකාශනය ලෝකයේ සැබවින්ම සිද්ධ වෙච්ච දෙයක් නම්, සැබවින්ම තියෙන දෙයක් නම්, එන් කියවෙන දෙය. දැන් කවුරු හරි කියනවා මගේ නිවසේහි මණිකක් තියෙනවා කියලා. ඒ ප්‍රකාශනය සත්‍ය වෙන්නට නම්, ඒක සත්‍යාපනය කිරීමට නම් ඇත්තටම සැබවින්ම ඔහුගේ නිවසේහි මණිකක් තිබිය යුතුයි. එහෙම නැත්නම් ඒ ප්‍රකාශනය බොරුවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සත්‍ය හතරක්. ඒ සත්‍ය හතර සැබවින්ම ක්‍රියාත්මක වේ නම්, සැබවින්ම පවතිනම්, ඒ ප්‍රකාශ කරපු දේ සැබවින්ම ක්‍රියාත්මක වේ නම්, සැබවින්ම පවතිනම් ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය නැත්නම් මේ ප්‍රකාශන හතර කිසිම ක්‍රමයකින් අසත්‍ය වන්නේ නැහැ, අසත්‍ය කරන්නටත් බෑ. උදාහරණ තුනක් බලමු. අපි කියනවා සත්‍ය වශයෙන් මිනිස්සෙක් ඉන්නවා කියලා. මිනිස්සෙක් ඉඳී සිටිනවා කියලා කියනවා. අපි ඔය ඉංග්‍රීසියෙන් කියන problem of identity කියලා. කවුද මිනිසයා? ශරීරයේ කවර කොටසකද මිනිසයාය කිව යුත්තේ? මේකේ තියෙන නීතිය තමයි යමක් හා සමාන වේ නම්, අපි කියනවා A B හා සමාන වේ නම් A තුල තිබිය යුතු සියලු ගුණාංග B තුල තිබිය යුතුයි. මේක තමයි තර්කය. මේක න්‍යායය. A B ට සමාන වේ නම්, A තුල යම් ගුණයක් තිබේ නම්, යම් ලක්ෂණයක් තිබේ නම්, ඒ සියල්ල B තුල තිබිය යුතුයි. ඒත් අපි කියනවා මිනිස්සෙක් ඉන්නවා කියලා, සත්වයෙක් ඉන්නවා කියලා, මම ඉන්නවා කියලා. මම යන කල්පර ඉස්සරහම අපි නිර්වචනය කරගන්නට ඕනේ කවුද මම? මම යනු කයක් තියෙන, හැඟීම් තියෙන, හොඳ වැඩ නරක වැඩ කරන, ඉලක්කයක් තියෙන, ඒ වගේ කටයුතු කරන කෙනෙක්. ඒ සියලු ලක්ෂණ වලින් සමන්විත එක්කෙනෙක්. ඔක ඉතාල වැදගත්. මම යනු ඒ සියලු ලක්ෂණ වලින් සමන්විත එක කෙනෙක්, එක පුද්ගලයෙක්. මමලා දෙන්නෙක් අපේ ජීවිතේ නෑ නේ. ඒක කැපිටල් I කියලා කියන්නේ කැපිටල් වල කියන්නේ එක මමයි ඉන්නේ මේ ලෝකේ. මම කියලා එක්කමයි. ඒක තමයි ලෝකේ තියෙන වැදගත්ම වචනය. මම එකිනෙකාට තියෙන වැදගත්ම වචන. මමලා දෙන්නෙක් නෑ. මගේ යම් යම් වෙනස්කම් වෙන්නට ඇති. නමුත් ඒ එකම මම තමයි ඉපදුනේ, එකම මම තමයි දන ගෑමේ, එකම මම තමයි ඇවිද්දේ, එකම මම තමයි ඉස්කෝලේ ගියේ, එකම මම තමයි රැකියාව කරේ, එකම මම තමයි විවාහ වුනේ, එකම මම තමයි දවසක මිය යන්නේ. දැන් අපි අදහස. ඒ එක මම තුල ලක්ෂණ ගොඩක් තියෙනවා. රූපයක් තියෙනවා. හැඟීම් ටිකක් කලින් කරලා වෙනස් වෙන බව ඇත්ත. මේක පැකේජ් එකක්. මේක සමුව දේවල් ගොඩක්. ඒ සියල්ල සහිත කෙනෙක් තමයි මම. ඒ මමට සමපාත කරන්නට කෙනෙක් ඕ දෙයක් සමහරවිට දෙයක් කෙනෙක් නෙවෙයි දෙයක්. ඒ මමට සමපාත කරන්නට දෙයක් මේ ශරීරයේ ඇතුලේ හොයන්නට බෑ.
කවර කොටස ඇහුවත් කෙස් ලොම් නිය දත් සම් මස් නහර හදවත මොළය පවා අපිට කියනවා. සමහර කෙනෙක් කියනවා මොළය තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මොළෙහි පවා මේ මමයයි සම්මත සියලු ලක්ෂණ නැත. විශේෂයෙන් හැඟීම්, දැනීම්, විශේෂයෙන් ක්වාලිය, දැනෙන බව, විඳින බව මේක භෞතිකයකට කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මමයයි සම්මත මේ කෙනා මේ ශරීරෙහි කිසි තැනක හොයන්නට බෑ. එතකොට ඊට පස්සේ සිත බැලුවමත් එහෙමයි. අපි කියනවා කෙටියෙන් ඒක සම්පූර්ණයෙන් විස්තර කරන්න යන්නේ මම කියන දේ මම කියන එක ගත්තොත් දැන් උදාහරණ අපි කියනවා මම අසවල් විභාගයේ සමර්ථ වුණා. මම අසවල් කාලයේදී අසවල් රැකියාවට අනියුක්ත වුණා. ඒක සත්‍යය නෙමෙයි. ඒක සත්‍යයි. ඒක වැරදි නෙවෙයි. ඒක නීතියට ඉදිරියේ බලංගුයි. ඇත්තට මෙහෙම වුණා නම් හැබැයි දාර්ශනික වශයෙන් ওই ප්‍රකාශනය කිව්වොත් කවුරු හරි දාර්ශනිකයෙක් අහනවා මම රැකියාවට අනියුක්ත වුණා. ඉස්සෙල්ලා මම ඉන්නේ බයි රැකියාවට අනියුක්ත වෙන්න. එහෙනම් මට ඉස්සෙල්ලා මාව පෙන්නලා ඉන්න. ඔබව පෙන්නන්න. කවුද ඔබ? මේ ශරීරේ කවර කොටසක්ද ඔබ? කවර සිතක්ද ඔබ? ඔබ ලෝභ සිතද, ද්වේෂ සිතද, මෝහ සිතද? මොකද සිත කියන එක ඉපදෙනවා බිඳෙනවා. ඒක වෙනස් වෙනවා. අලුත් සිත වෙනස් වෙනවා. එක සිතකට මම කියන්න බෑ. ද්වේෂය හටගත්ත සිතට මම වුණොත් මම යනු හරිම රෞද්‍ර මිනිස්සෙක් වෙනවා. ලෝභ සිතට මම කිව්වොත් මම යනු ඇලෙන පුද්ගලයෙක් වෙනවා. නෑ. ඒක හැංගීමකට මාව ලබු කරන්න බෑ. එහෙමනේ අපි කියන අපි නෑ මම විටක ඇලෙන, විටක ගැටෙන, විටක සතුටු වෙන, විටක ඥානවන්ත තීරණ ගන්න, විටක කම්මැලි වෙන, විටක වීරියවන්ත මේ හැම එකෙන්ම යුක්ත කෙනානේ. එහෙමනේ අපි මාව නිර්වචනය කරගන්නේ. එහෙනම් එක සිතකට එක හැඟීමකට මාව ලබු කරන්නට බෑ. ඒතර දාර්ශනිකයන් අහන ප්‍රශ්නේ තමයි ඉස්සල්ලා ඔබ මාව පෙන්නලා ඉන්න. මේ වාක්‍ය සත්‍යාපනය කරන්න කලින් මම රැකියාවට ඇතුළත් වුණා කියන එක සත්‍ය වෙන්න නම් තිබිය යුතු කරුණු දෙකක් තියෙනවා නේද? මම කියලා කෙනෙක් ඉන්නට ඕනේ, ඔබ කියන රැකියාව තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේක සත්‍යාපනය කරන්න බෑනේ. සහ අනියුක්ත වීම කියලා එකක් තියෙන්නට ඕනේ. දැන් තම හිතන්න. තමන් වෛද්‍ය වෘත්තියටද, ඉංජිනේරුවද, ගුරු වෘත්තියටද මොන වෘත්තියටද ගියේ? මම හිටියා රැකියා වේකන්සිය තිබුණා, මම ඒකට අනියුක්ත වුණා. ඕකනේ කරුණු තුන. දාර්ශනිකයා කියනවා, භික්ෂුන් වහන්සේ කියනවා ඔය ප්‍රකාශනයේ ඉස්සලා මාව පෙන්නලා ඉන්න. එතකොට දැන් ඔබට වගකීමක් වෙනවා මාව පෙන්නන්න. රහනවා කෙස්ද, ලොම්ද, නියද, දත්ද, සමද, නහරද මේ කවර කොටසද, මොන සිතද, ලෝභ සිතද, ද්වේෂ සිතද, මොන සිතද? ඒ වෙලාවේ ඔබට තියෙන එක උත්තරය දෙන්න. මේ සියල්ල එකතුව මම. වෙන එකක් බෑ. ඔබට හිතන්න. මේ සියල්ල එකතුව මම කියන එක විතරයි දෙන්න පුළුවන් එකම උත්තරය. ඔබ සියල්ල එකතුව මම කියලා කියපු ගමන් අනිත් දාර්ශනිකයා ප්‍රශ්න කියනවා. මේ ශරීර කොටස් සියල්ල එකතුව මම නම් මේ ශරීර කොටස් ටික ගෙන් කරලා, ගලවලා, මිටියක් බැඳලා, ගොඩ ගහලා තිබ්බොත් ඒත් ඔබද? එතකොට ශරීර කොටස් ටික විතරයි. හරකා අරන් එනකොට මරන්න කොහොමද අරන් එන්නේ? හරකා ගෙන යමි. හරකා මරමි. මස්කල විකුණන්නේ කොහොමද? හරකෙක් විකුණනවා කියලා. මස් විකුණන්නේ. එහෙම කියන්නේ හරකෙක් ගන්න එහෙම කියන්නේ. මාළු නම් කියනවා මාළු අඹර කෝරිය අපිට ඉන්නේ. මස් බුදුරජාණන් දේශනා ගෝඝාතකයට ඇති වෙනවා හරකා ගෙනියන්නේ හරකා මරණ කියන සංඥාව. නමුත් විකුණද්දී ඇති වෙන්නේ මස් විකුණමි, මස් කිරමි, මස් වෙනදාම් කරමි කියන හැඟීම. නිසා මතක තියාගන්න
කවුරු හරි කිව්වොත් මේ ගොඩවල් සියල්ල මම කියලා නෑ. තාම තියෙන්නේ කොටස් ටික පමණයි. රටය යනු රෝදය, චැසිය, සීට් එක, එන්ජිම මේ සියල්ල එකතු වුණාම රටය කියලා කියනවා. නමුත් ඇත්තටම තියෙන්නේ කොටස් ටික පමණයි. මේ කොටස් ටික යම් ආකාරයකින් පවතිනකොට රටය විවහාර කරන එක වෙනම දෙයක්. නමුත් එතන රටය කියලා එක දෙයක් නෑ. එතන තියෙන කොටස් සමූහයක් විතරයි. කොටස් ටික වෙන් කළත් කොටස් සමූහයක්, කොටස් ටික එකතු කළත් කොටස් සමූහයක්. වෙනස තියෙන්නේ මේ ටික ඇසෙම්බල් කරලා එක විදිහකට. එච්චරයි වෙනස. කොටස්මයි. ඒ නිසා ශරීර කොටස් එකිනෙකක් මම නෙවෙයි නම් මම නොවන ශරීර කොටස් ටික මම නොවන සිත් වලට එකතු වුණා කියලා මමෙක් හැදෙන්නට බෑ. ඒකත් දාර්ශනික තර්කයක්. යම් කොටස් ටිකක් එක මම නොවේ නම් මම නොවන කොටස් ටිකක් එකතු වෙලා මමෙක් හැදෙන්න බෑ. එක කොටසක් රතේ නොවේ නම් රෝදය රතේ නෙවෙයි, චැසිය රතේ නෙවෙයි, එන්ජිම රතේ නෙවෙයි, ආසනය රතේ නෙවෙයි. රතේ නොවන කොටස්, රතයක් නොවන එක කොටස් ටිකක් එකතු වුණාට රතයක් හැදෙන්න බෑ. තියෙන්නේ තාම කොටස් ටික පමණයි. ඔබට එක තර්කයක් ගේන්න පුළුවන් මේකේ දාර්ශනිකයෙක්ද කතා කරන්නේ. නෑ, පොඩි වෙනසක් තියෙනවා. දාර්ශනිකයා කියනවා මම නෑ මෙතන. වික්ෂණ දහස කියනවා මම නෑ. තියෙන්නේ කොටස් ටිකක් විතරයි. ඒ නිසා ඔබගේ ප්‍රකාශනයේ සාවද්‍යයි. ඔබ රැකියාවට ඇතුළත් වෙන්න කලින් ඔබ ඔප්පු කරලා ඉන්න ඕනේ ඔබ කියලා කෙනෙක් හිටියා කියලා. ඔබට ඔප්පු කරගන්න බෑ. ඒ නිසා ඔබගේ ප්‍රකාශනයේ සාවද්‍යයි. ඔබට කියනවා සම්මුති සත්‍යයෙන් බලනකොට ඇත්ත වෙන දේ පරමාර්ථ සත්‍යයෙන් බලනකොට බොරු වෙනවා. ඔය කියන්නේ සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය ඉදිරියේ බොරු. අරක බොරු කියලා ඒක අපි ජීවත් වෙන එක වෙනම දෙයක්. නමුත් දාර්ශනික කෝණයෙන් බැලුවොත් ඒක වැරදි. ඒ ප්‍රකාශය වැරදි. හැබැයි ඔබට එක තර්කයක් දෙන්න පුළුවන්. ඒ තර්කය ලස්සනයි. ස්වාමීන් වහන්සේ නැත්නම් දාර්ශනිකයෙක් කියනවා හරි කොටස් එක රතේ නෙවෙයි. ඒක මම පිළිගන්නවා. ඒක අපි හැමෝටම තේරෙනවා. හැබැයි මේ එක කොටසට කරන්න බැරි දෙය මේ කොටස් ටික එකතු වුණාම කෙරෙනවනේ. මොකද මට රෝදේක නැගලා ගමනක් යන්න බෑ, එන්ජිමෙන් ගමනක් යන්න බෑ. නමුත් එන්ජිමයි රෝදේ චැසියයි ගොඩයයි ඔක්කොම එකතු වෙච්ච අපි ගමනක් යනවා. ඒ නිසා රතයක් තිබිය යුතුයි නේද? තරකේ ලස්සන. එක කොටසක් රතේ වෙන්නේ නැහැ. අපි හැමෝටම තේරෙනවා, පොඩි ළමයිටත් තේරෙනවා සාහිණාංශ. නමුත් මේ කොටස් ටික එකතු වුණාම ඒ කොටසෙන් කරන්න බැරි වැඩක් කෙරෙනවනේ. ඒ කියන්නේ රතයක් තියෙන්න බෑ. නැත්තම් කොහොමද ගමන යන්නේ අපි? මේ එක ශරීර කොටසෙන් මොළයෙන් විතරක් කරන්න බැරි දේවල්, හිතෙන් විතරක් කරන්න බැරි දේවල් අපි කරනවානේ. එක කොටසක් මම කියලා පෙන්නන්න ඔප්පු කරන්න බැරි වෙයි මට. නමුත් මම කරන දෙයක් තියෙනවා. මම කනවා, බොනවා, ඉගෙන ගන්නවා, රැකියා කරනවා, දේශන පවත්වනවා. මේ එක කොටසක් කරන්න බැරි දේවල් මම එකතු වෙලා කරනවා. එහෙනම් මම එක් සිටිය යුතුයි නේද? හරියට ලස්සනයි. මොකද හිතන්නේ? මිනිස්සු එක මිනිස්සෙක්ට උස්සන්න බැරි මේසයක් තියෙනවා. මිනිස්සු 5 දෙනෙක් එකතු වෙලා එක මුදුව සාමූහිකව එක කණ්ඩායමක් ලෙස මේ මේසෙ උස්සනවා. එක්කෙනෙක්ට දුවන්න බැරි ආයතනයක් තියෙනවා. මිනිස්සු පිරිසක් එකතු වෙලා සමහරු ගිණුම්කරණය, සමහරු දේශන පැවැත්වීම, සමහරු කළමනාකරණය, සමහරු පිරිසිදු කිරීම, සමහරු ඉවීම පිළීම